කොහොමද ඔයාලට ඔන්න මම අදත් ආවා ඔයගලන්ට පුංචි වීඩියෝ එකක් අරගෙන. අපි කොහොමද සරල වර්තමාන කාලයේදී පොසිටිව් නෙගටිව් ක්වෙස්චන් එතකොට නැත යන අර්ථයේ සහ ප්‍රශ්නාර්ථයක් ඇත යන අර්ථයේ අපි කොහොමද සරල වර්තමාන කාලය තුළ කියන සිම්පල් ප්‍රසන්ට් එකේදී කොහොමද අපි වාක්‍යයක් ගොඩනගන්නේ කියලා ඔයගලන්ට කියලා දෙන්න. මෙහිදී අපි සිම්පල් ප්‍රසන්ට් එකේදී යම් කෙනෙක් පුරුද්දක් ලෙස සහ ඉදිරියදා කරන දේවල් තමයි අපි සරල වර්තමාන කාලයට භාවිතා කරන්නේ. ඒ වගේම කර්තෘ ඒක වචන නම් ක්‍රියාව ඒක වචනෙන් තබන්න ඕන. කර්තෘ බහු වචන නම් ඒක අපි ක්‍රියාව වෙනස් කරන්නේ නැහැ මේන් verb එකෙම තියෙනවා. අපි උදාහරණයක් විතර ගමු. I go to temple. I go to temple. මම පන්සල් යනවා. එතකොට ඇය පන්සල් යනවා කියලා අපි කොහොමද කියන්නේ? She goes to temple. එතකොට බලන්න දෙකේ වෙනස. I කියන්නේ බහු වචනයි අපි go කරා change කරේ නෑ verb එක. ඇය කියන්නේ ඒක වචනයි අපි ඒක change කරා go එකට es දාලා goes කියලා. තේරුණානේ? මම ලියුමක් ලියනවා. I write a letter. ඇය ලියුමක් ලියනවා. She writes a letter. අන්නේමයි. එතකොට අපි මේකදී ප්‍රශ්න හදනකොට do භාවිතා කරනවා බහු වචන නම් does භාවිතා කරනවා ඒක වචන නම්. මම ලියුමක් ලියනවාද? Do I write a letter? Do I write a letter? ඇය ලියුමක් ලියනවාද? Does she write a letter? Does she write a letter? ඇය ලියුමක් ලියන්නේ නෑ. ඇය ලියුමක් ලියන්නේ නෑ. She doesn't write a letter. She doesn't write a letter. ඇයි ලියුමක් ලියන්නේ නැද්ද? Doesn't she write a letter? අපිට එක වාක්‍යයේදී අපිට වාක්‍ය 4ක් හදන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගමු. තාත්තා පත්තර කියවනවා. Father reads a newspaper. තාත්තා පත්තර කියවන්නේ නැහැ. Father doesn't read a newspaper. Father doesn't read a newspaper. තාත්තා පත්තර කියවනවාද? Does father read a newspaper? Does father read a newspaper? තාත්තා පත්තරයක් කියවන්නේ නැද්ද? කොහොමද අපි ඒක අහන්නේ? පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම මගේ පුංචි මේ channel එක subscribe කරන්න, like කරන්න අමතක කරන්න එපා.